සුබ දවසක් හැමෝටම. මම අද කතා කරන්නේ භාවනා යෝගී ආසනයක් වෙන වජ්‍රාසනය ගැන. වජ්‍රාසනය ගොඩාක් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් වෙන්න. ඒ කියන්නේ අපි ආහාර ගත්තම ආහාර ගත්ත විගස මේ වජ්‍රාසනයේ හිටියොත් ඉක්මනින්ම ආහාර ජීර්ණය සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ ආම්ලිකතාවය, කියන්නේ ආමාශයේ තියෙන ආම්ලිකතාවය අඩු වෙනවා මේ ආසනේ ප්‍රැක්ටිස් කරනකොට. මේ ආසනේ ටිකක් වෙලා ඉන්නකොට ඒ දේවල් අවම වෙලා යනවා. ඒ වගේම අපිට ગેස්ට්‍රයිටික්ස් තියෙනවා නම් සමහරුන්ට බ්ලොටිං, ඒ කියන්නේ බඩ පිපුම වගේ දේවල් තියෙනවා නම් මේ ආසනේ පුරුදු වෙලා මේ ආසනේ ටිකක් වෙලා ඉන්නකොට ඒව ගොඩාක් අවම කරගන්න පුළුවන්. දැන් ලංකාවේ ගොඩාක් අය පුරුදු වෙලා තියෙන්නේ අපි තුන් වේලටම බත් කන්නේ නේද? ගොඩාක් අය කන්නේ තුන් වේලටම බත් කාලා එක්කෝ නිදා ගන්නවා, එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නවා. එතකොට ඒක අපේ ශරීරයට හොඳ නෑ. මොකද අපේ කැලරි ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ ෆැට් එක එකතු වෙනවා, බඩවල් වෙනවා. ඉතින් ඒක නිසා මේ ආහාර ජීර්ණය ක්‍රමවත් වෙන්න අපි ආහාර ගත්ත විගසම මේ වජ්‍රාසනයේ හිටියොත් ඒ ගොඩාක් දේවල් ලෙඩ රෝග අවම වෙලා අපේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වුණොත් ගොඩාක් ලෙඩ රෝග අපිට අඩු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති ජපානයේ වගේ රටවල් වල මේ මෙතඩ් එක ඒගොල්ලෝ යූස් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මෙහෙම බිම ඉඳගෙන වජ්‍රාසනයේ බිම ඉඳගෙන පොඩි මේස තියාගෙන තමයි ආහාර ගන්නෙ. ඒ කාලේ ඉඳලම ඒගොල්ලෝ මේ හොඳ පුරුදු ක්‍රියාත්මක කරනවා. දැනුත් ඒගොල්ලෝ ඒවා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක නිසා මේක අපිට ඕන කෙනෙක්ට අත්හදා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ කරලා බලන්න. කරලා ඒකේ බෙනිෆිට්ස් ගොඩක් ලැබෙනවා. මේ මම අත්දැකීමෙන් කියන්නේ. ඒක මේ ප්‍රැක්ටිස් කරන මුලදී නම් චුට්ටි පොඩි වෙලාවයි මේකේ ඉන්න පුළුවන්. ඊට පස්සේ ටික ටික කරනකොට වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට මේ අපි බලමු මේක දැන් මේ ආසනය කොහොමද කරන්න කියලා. මුලින්ම සුඛාසනය. සුඛාසනය කියන්නේ අකුල් දෙක මේ වගේ ක්‍රොස් කරලා ඉන්න ඕනේ. කකුල් දෙක මෙහෙම ක්‍රොස් කරලා හිටියම ඒක සුඛාසනය. ඊට පස්සේ දැන් අපි මේන් දකුණු කකුල ගෙනල්ලා මෙන් පිටිපස්සෙන් තියනවා. මේ වගේ නවනවා පිටිපස්සට. ඊට පස්සේ ආයෙම වම් කකුල ගෙනියනවා. ගෙනහිල්ලා වම් කකුලේ මාපට ඇඟිල්ල උඩින් දකුණු කකුලේ මාපට ඇඟිල්ල තියලා පාදක උඩ අපි ඉඳ ගන්නවා. ඒ කියන්නේ බත් කෙන්ඩ මෙතන බත් කෙන්ඩ උඩ තමයි අපි මේ ඉඳගෙන ඉන්නේ. පාද උඩ තමයි අපි ඉඳගෙන ඉන්නේ. එතකොට මෙහෙම ඉන්නකොට කොන්ද කෙලින් තියෙන්න ඕන. අපේ පිටකොන්ද ශක්තිමත් වෙනවා. මේ අපේ කොන්ද කෙලින්. එතකොට තව ඊට අමතරව මෙතන මේ අපේ ධනිස්සෙන් පල්ලෙහා තියෙනවා මේ නාඩිය. ඒ නාඩිය මේ මසාජ් වෙනවා අපි මෙහෙම ඉඳ ගන්නකොට. මසාජ් වුණාම අපිට මල මුත්‍ර පිට වෙන්න ඒක ලොකු සපෝට් එකක් වෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට මේකේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් වෙලා මල මුත්‍ර පිට වෙන ඒවා ඒ දේවල් ක්‍රමවත් වෙලා ගොඩාක් අපිට ශරීරයට නිරෝගී කරන්න උදව් වෙනවා. ඒ වගේම කොන්ද කෙලින් කරගෙන ඉන්නකොට අපේ පිටකොන්ද ශක්තිමත් වෙනවා. අපේ මේ වජ්‍රාසනයේ ඉන්නකොට අපේ වජ්‍ර නාඩිය, වජ්‍ර කියලා නාඩියක් තියෙනවා. ඒ වජ්‍ර නාඩිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ බොඩි එකේ එනර්ජි එක ඒකෙන් වැඩි වෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රයෝජන තියෙන ආසනයක් තමයි මේ වජ්‍රාසනය. දැන් අපි මේ ආසනයේ ඉඳගෙන අත් දෙක මේ විදිහට තියාගන්න. හරි නැත්නම් මේ වගේ චින් මුද්‍රාවේ අත් දෙක තියාගන්න. තියාගෙන පහසුවෙන් හුස්ම ගමු, හුස්ම පිට කරමු. හොඳින් උදරේ පිරෙන්න හොඳින් සැහැල්ලුවෙන් හුස්මක් ගන්න. හොඳට උදරය හකුලලා හුස්ම පිට කරන්න. නැවතත් හොඳට උදරේ පිරෙන හුස්මක් ගන්න. හුස්ම පිට කරමින් උදරය හකුලන්න. කිහිප වතාවක් අපි මේක කරනකොට මේ විදිහට ඉන්නකොට මේ ආසනේ අපේ මනස සැහැල්ලු වෙනවා. මනස සැහැල්ලු වෙලා යම් කෙනෙක්ගේ භාවනා යෝගී අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ කරා යන්න ඉතාමත් පහසු වෙනවා. එතකොට අපේ අධ්‍යාත්මික ශක්තියන් වැඩි කරගන්න මේ ආසනය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ දැන් අපි මේ ආසනය ටිකක් පුරුදු කරාට පස්සේ දැන් අපි කෙනෙක්ට පුළුවන් බැරි නම් මෙහෙම එකපාරට ඉඳගන්න මේ කොට්ටයක් අරන් අපිට මෙතනින් මෙහෙම තියන්න පුළුවන්. මේ පාදක අතරේ මෙහෙම කොට්ටයක් තියලා මුලින් ඉඳ ගන්න පුළුවන් මේ විදිහට. මේක දැන් අපි ටිකක් පුරුදු වුණාට පස්සේ අපිට සුප්ත වජ්‍රාසනය මේ විදිහට කකුල් දෙක ඈඩ් කරනවා. මෙහෙම ඉඳලා දැන් මේ විදිහට ඈඩ් කරනවා කකුල් දෙක. මේ විදිහට ඉන්න පුළුවන් අපිට.
ඊට පස්සේ අපිට මෙහෙම හාන්සි වෙන්න පුළුවන්. දැන් මේ සුප්ත වජ්‍රාසනයේ ඉන්නවා. ඊට පස්සේ මේ විදිහට කකුල් දෙක මෙහෙම පන්නලා වැලමිට තියලා අත් දෙකේ හොඳට හාන්සි වෙනවා. හාන්සි වෙලා අත් දෙක ගන්නවා උඩට. ඒක හිස ගාව නැත්තම් දිගහැරලා මෙහෙම පහසුවෙන් ඉන්න පුළුවන්. මේ විදිහට හොඳට හුස්ම ගන්න, හුස්ම පිට කරන්න. වජ්‍රාසනයේ ඇඩ්වාන්ස් එක සුප්ත වජ්‍රාසනය තමයි අපි දැන් ප්‍රැක්ටිස් කරේ. මේක හරියම පහසුයි ඕන කෙනෙක්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරලා ඒකේ බෙනිෆිට් එක ගන්න පුළුවන්. හරි. දැන් ඊට අමතරව දැන් අපිට මේ වජ්‍රාසනය පුරුදුනා මේ වජ්‍රාසනයෙන් යන්න තව ආසන තියෙනවා. එතන ඉඳලා වජ්‍රාසනයේ ඉඳගෙන ප්‍රැක්ටිස් කරන්න ආසන තියෙනවා. අපිට ඒවට යන්න ප්‍රයෝජනවත් වෙනවා මේ වජ්‍රාසනය පුරුදුනාම. අපි ඒව ටිකෙන් ටික මං කියලා දෙන්නම් ඉදිරියට. හරි. අදට එහෙනම් මම සමු ගන්නවා. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට.